හෙලෝ වෙල්කම් බැක්. අද අපි බලන්න හදන්නේ දවසේ පඩි ගන්න අයට ඇත්තටම ඉතුරු කරන්න දියුණු වෙන්න බැරිද කියලා. ඒකට සරල උත්තරයක් කිව්වොත් එහෙම නෑ. හොඳටම පුළුවන්, හොඳ අවස්ථාවක් තියෙනවා දවසේ පඩි ගන්න අයටත් මාසේ පඩි ගන්න අයට වඩා ඇත්තටම ලොකු දියුණුවක් ගන්න. අපි අද බලමු කොහොමද يعني සරලම තැනකින් පටන් අරගෙන අපේ වියදම් කොහොමද, ආදායම් කොහොමද, අපි කොහොමද ඉතුරු කරගන්න ඕනේ කියලා බලන්න දවසේ පඩි ගන්න අයට ඒක කරන්න පුළුවන් කොහොමද කියලා. හරි, මුලින්ම මම දාගෙන තියෙනවා පළවෙනිම දේ තමයි ඔයා දවසේ පඩි ගන්න කෙනෙක් වුණත් මාසේ පඩි ගන්න කෙනෙක් වුණත් ඔයාට ඉතුරු කරගන්න ඕනේ නම්, ආයෝජනය කරන්න ඕනේ නම්, ඔයාගේ ධනෙ වර්ධනය කරන්න ඕන නම් පළවෙනි පියවර ඔයා ඔයාගේ වියදම් ලියන්න ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට ආදායම එන්නේ කීයද, වියදම් වෙන්නේ කීයද කියන එක දන්නේ නැතුව ඔයාට එතනින් එහාට කිසිම දෙයක් ගැන හිතන්න අමාරුයි. ඔයා දවසේ පඩි ගත්තත් මාසේ පඩි ගත්තත්, දැන් මාසේ පඩි ගන්න අයට කොහොමද වියදම් ලියන එක, කොහොමද මාසේ වියදම් හසුරව ගන්න, කොහොමද මැනේජ් කරගන්නේ කොහොමද කියන එක ගැන මම කලින් වීඩියෝ කරලා තියෙනවානේ. හැබැයි දවසේ පඩි ගන්න අයට ඒක චුට්ටක් ඒ කියපු ක්‍රමයේ එක්ක, ඒ කියපු උදාහරණත් එක්ක 100% ගැලපෙන්නේ නැහැනේ. ඉතින් ඒකින්ද අද මම පෙන්වන්න හදන්නේ දවසේ පඩි ගන්න අයට කොහොමද ඇත්තටම මේ ක්‍රමයේ හරිගස්ස ගන්න පුළුවන් වෙන්නේ කියලා එයාලගේ ජීවන රටාවත් එක්ක. මොකද මම මෙතනදී කියලා දෙනවා ඇත්තටම දවසේ පඩි ගන්න අයගේ අපි දැන් මාසේ පඩි ගන්න අයට තියෙනවානේ හරියටම ඔයාට මාසෙට මෙච්චරක් අපි හිතමු 25000ක් කියලා. ඒ ගාන තමයි අතට එන්නේ කියලා දන්නවනේ. හැබැයි දවසේ පඩි ගන්න අයට එහෙම නොවෙන්න පුළුවන්. ඔයා කුලී වැඩ කරන කෙනෙක් නම් ඔයාට දවසකට 1000ක් වෙන දවස් තියෙන්න පුළුවන්, 5000ක් වෙන දවස් තියෙන්න පුළුවන්, ඊට වැඩි වෙන දවස් තියෙන්න පුළුවන්, මුකුත් වෙන්නේ නැති ආදායමක් එන්නේ නැති දවස් තියෙන්න පුළුවන්. ඉතින් මේ හැම දවසක්ම එකතු කරලා කොහොමද ඔයාගේ ආදායම් වියදම් ලියන්නේ කියන එක තමයි අද අපි බලන්න හදන්නේ. ඉතින් මම කිව්වා වගේම පළවෙනිම පියවර තමයි ඔයාගේ වියදම් ලියන එක. වියදම් ලියලා පටන් ගන්නම වෙනවා අනිවාර්යයෙන්ම. එතකොට මම මෙතන උදාහරණයක් විදිහට පෙන්නලා තියෙනවා. ඔයා දවස ගානේ ලියන්න ඕන. ගන්න මොකක් හරි කොලයක් පෑනම් ඒකටම කියලා විශේෂ මොකක් හරි ෆෝන් එකට ඇප්ස් දාගෙන ඒවත් එක්ක සංකීර්ණ වෙලා ඔයා මුලින්ම මේ කියන්නේ ප්‍රොසෙස් එකට පුරුදු වෙන්නේ නැතුව ටූල් එකක් පාවිච්චි කරන්න හදන්න එපා. මම ඒ කියන්නේ ඇත්තටම අර මොකද්ද ඔයා කරන්නේ මේකෙන්, මේ ඇප් එකක හරි කොලයක හරි ලියලා ඔයා ට්‍රැක් කරන්න හදන්නේ මොකද්ද, ඔයා ගන්න හදන එකෙන් ගන්න හදන්නේ මොකද්ද, ඔයා ඩීටේල් එක මොකද්ද කියන එක ගැන කිසිම අවබෝධයක් නැතුව ඔයා එකපාරම ඇප් එකක් දාගෙන හරි Excel sheet එකක හරි කොලයක වුණත් ලියලා වැඩක් නැහැ. ඒ කියන්නේ කිසි අවබෝධයක් නැතුව ඒකින්ද අපි ඇප් එකකද මේක කරන්නේ මොකද්ද කියන එක පස්සට තියමු. දැනට මම මෙතන උදාහරණයක් විදිහට ඔයාට කියනවා කොලේකුයි පෑනකුයි ගන්න ලේසිම විදිහ අරගෙන ඔයා ලියන්න ඕනේ දවස ගානේ ඔයාගේ ආදායම කීයද කියලා. දැන් අද දවසේ නම් අද දවස් අවසානයේට ඔයා ලියනවා අද මගේ ආදායම කීයද. උදාහරණයක් විදිහට මම මෙතන දාගෙන තියෙනවා 2500යි කියලා. ඊට පස්සේ ඔයා ලියනවා අද වියදම මොන මොනාටද වුනේ, කීය ගියාද කියලා. කෑම වලට රුපියල් 1000ක්, ගමන් වලට රුපියල් 500ක්, වෙනත් වියදම් 500ක් විදිහට මම මෙතන ලියාගෙන තියෙනවා. ඉතිරි මුදල, ඒ කියන්නේ දැන් ඔන්න අපේ ආදායම 2500ක් තිබ්බා. ඔක්කොම වියදම් වලට සල්ලි අයින් කරාට පස්සේ අතේ ඉතුරු වෙලා තියෙනවා රුපියල් 500ක්. ඒ කියන්නේ වියදම් වෙලා තියෙනවා 2000ක් වියදම් වෙලා තියෙනවා රුපියල් 500ක් ඉතුරුයි. ඊට පස්සේ අද ඉතිරි කරන මුදල කියලා මම 200ක් වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඔන්න අතේ ඉතුරු වෙච්ච මුදලෙන් රුපියල් 200ක් මම වෙන් කරලා තියෙනවා. මම මේක ඉතුරු කරන්න දානවා කියලා. ඊගාවට ඉදිරි වියදම් සඳහා වෙන් කරන්න මම සල්ලි තියාගෙන තියෙනවා 300ක්. මොකද මේ ඉදිරි වියදම් කියන්නේ? දැන් දවස ගානේ පඩි හම්බ වෙන කෙනෙකුට දවස ගානේ ඔයාට පඩිය හම්බ වුණාට ඔයාට දවස ගානේ ලයිට් බිල ගෙවන්න නැහැනේ. දවස ගානේ ළමයින්ගේ පන්ති ගාස්තු ගෙවන්න නැහැනේ. ඒවා තියෙන්නේ ඇත්තටම ඔයාට සතියකට සැරයක් හරි මාසයකට සැරයක් හරි ඒ වගේ එන වියදම් තියෙනවනේ නේද? ඒ වගේ වියදම් වලට ඔයා වෙන් කරගන්න ඕනේ ඔයාගේ දවස ගානේ හම්බෙන පඩියෙන්. ඉතින් ඒක තමයි මේ මම සඳහන් කරලා තියෙන්නේ ඉදිරි වියදම් සඳහා වෙන් කිරීම කියලා. ඔන්න පළවෙනි පියවර විදිහට එහෙනම් අපි වියදම් ලිවීම කියන කොටස තමයි දාගන්නේ දෛනික පඩි ගන්න කෙනෙකුට. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ විදිහට ඔයා වියදම් ආදායම් ලියන පුරුද්ද ඇති කරගත්තට පස්සේ ඔයාට පුළුවන් සැලසුම් කරන්න, තීරණ ගන්න. ඒ සැලසුම් කරපු දේවල් මත ඔයා දැන් එකතු කරගන්න ඕනේ දත්ත ටිකක් ඔයා එකතු කරගන්නවා. ඔයා එක දවස්වල ඔයාට ආදායම කීය ඇවිල්ලා තියෙනවද,
ඔයාට වියදම් කීය ගිහින් තියනවාද ඒ වගේ දේවල් ඔයා ගාව දැන් තියෙනවා. සතියක් විතර ඔක දවස් 5ක් ඔයා වැඩ කරන කෙනෙක් නම් සතියක් ඕක ලිව්වහම ඔයාට ඔන්න දවස් 5ක විස්තරේ තියෙනවා. ඒකත් එක්ක ඔයාට සතියෙන් සතිය සැලසුම් කරන්න පුළුවන් වෙනවා. ඒ සැලසුම් කරන ඒවා ඒ කියන්නේ හම්බෙච්ච දත්ත මත ඔයාට තීරණ ගන්නත් පුළුවන් වෙනවා. ඒ කොහොමද කියලා අපි බලමු. දැන් දවස ගානේ ඔයා මොකද කරන්නේ? ඔයා ආදායම ලියනවා, වියදම් ලියනවා. ඉතුරු කීයක් ඔයාට හම්බ වුණාද කියන එක ලියනවා. ඒ ඉතුරු කරන එක ඔයාට පුළුවන් ගොඩාක් පොඩි ගාණක් නම් මම මෙතනදී ඔයාට කියනවා ඔයාගේ අතේ ඉතුරු වෙන ගාණ රුපියල් 10ට අඩුයි නම් ඒක ඉතුරු කරන්න මොකක් හරි කවර එක දාලා තියාගන්න එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් අර කැටයක හරි සල්ලි ඉතුරු කරන පෙට්ටියක හරි ඒ වගේ දෙයකට දාන එක ප්‍රශ්නයක් නැහැ. හැබැයි රුපියල් 1000ට වඩා වැඩි ගාණක් නම් මම නම් රෙකමන්ඩ් කරන්නේ අඩු ගානේ ඔයාගේ බැංකුවේ සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමක හරි දාන්න. ඒකට හම්බ වෙන 2%ක 3ක හරි පොලිය ඔයාට හම්බ වෙන එක හොඳයි කියලා මට හිතෙනවා. ඒකින්ද අනිත් එක තමයි අපිට පොඩි පෙළඹවීමක් තියෙනවානේ අතේ සල්ලි තිබ්බහම වියදම් කරන්න හිතෙන. ඉතින් ඒ ගතියත් චුට්ටක් නැති වෙලා යනවා. මොකද ඔයාගේ සල්ලි ඔයා හිතන්නේ රුපියල් 1000කට 5000කට වඩා වැඩි ගාණක් නම් කිසිම වියදමක් ළඟකදී එන්නෙත් නැත්නම් ඒ කියන්නේ ඔයා ඉතුරු කරන ගාණක් ඒක අතේ නිකම්ම තියාගෙන ඉන්න එකෙන් ඔයාගේ ධනය වර්ධනය වෙන්නේ නැහැ. ඔයාගේ ධනය වර්ධනය වෙන්න ඔයා සල්ලි ඉතුරු කරලා විතරක් මදි. ඔයා ඒවා හරියට ආයෝජනය කරන්නත් ඕනේනේ. ඉතින් ඒකින්ද රුපියල් 1000ට අඩු ගාණක් නම් කමක් නැහැ. ඒක කැටයකට, සල්ලි පෙට්ටියකට, පර්ස් එකේ හරි එහෙම නැත්නම් ලියුම් කවර් එක හරි දාලා තියාගන්න එකේ කිසිම ගැටලුවක් නැහැ. මොකද චූටි ගණන් බැංකුවේ දාන්න යන්න කරදරයිනේ. ඒක ටිකක් ලොකු ගාණක් වෙනකන් තියාගෙන ඉන්න එක කමක් නැහැ. හැබැයි ටිකක් ලොකු ගාණක් නම් හොඳම දේ තමයි ඔයාට විශ්වාසවන්ත ඔයාට ගැලපෙන ආයෝජන ක්‍රමයක ඒක යොදවන එක හොඳම දේ. ඔයාගේ මාක් හරි බැංකු ගිණුමක දාලා තියාගන්න එක තමයි මට නම් හිතෙන්නේ හොඳම විදියක් කියලා. ඉතින් ඒ තමයි ඔයා දිනපතා කරන දේවල්. ඊට පස්සේ සතිපතා මොකද ඔයා කරන්නේ? ඔයා දැන් දිනපතා ලියනවානේ මෙච්චර ආවා මෙච්චරක් වියදම් වුණා කියලා. ඊට පස්සේ ඔයා සතියට එක ගානේ හදන්න ඕනේ සතියේ ආදායම් මට කීයක් ආවද කියලා. හරිද? එතකොට ඔයා බලනවා ඔයාට කීයක්වත් හම්බෙච්ච නැති දවසුත් තියෙනවා, ටිකක් වැඩිපුර හම්බෙච්ච දවස් තියෙනවා. ඒ ඔක්කොම එකතුව ගත්තාම සතියකට ඔයාට දල වශයෙන් කීයක් හම්බ වෙලාද? ඔයා කීයක් ආදායමක් උපයලාද කියන එක ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඔයාට බලන්න පුළුවන් ඒකම සතියට වියදම් කීයක් වෙලාද? ආදායමුත් මෙච්චරයි වියදමුත් මෙච්චරයි. හරි. එහෙමනම් ඔයාට ඊට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා ඔය වියදම් වෙච්ච ඒවත් එක්ක ඒ ගාන වියදම් වෙච්ච ගාන ඇත්තටම ආදායමටම ගොඩාක් ළඟයි නම්. ඒ කියන්නේ හිතන්නකෝ සතියේ ආදායම රුපියල් 10000ක් කියලා අපි හිතමු. වියදම් ඔයාට 8000ක් 9000ක්ම වෙලා නම් ඔයාට ගිහිල්ලා බලන්න පුළුවන් අර දවස ගානේ ලියපු ඒවායි මොනවා හරි අනවශ්‍ය වියදම් වෙලා තියෙනවද කියලා. බලන්න පුළුවන්. ඉතින් එතකොට ඔයාට ඇත්තටම ඔන්න තීරණ ගන්න පුළුවන් මෙන්න මේ වගේ අනවශ්‍ය වියදම් වෙනවා මගේ අතින් මම මේක කපා හරින්න ඕනේ කියලා. මොකද හේතුව අපි ඇත්තටම අපි උපයන ආදායමට හරියන්න තමයි අපි ජීවත් වෙන්න ඕනේ. ඒක තමයි පළවෙනි දේ. ඔයාට ආදායම හම්බ වෙන්නේ රුපියල් 10,000යි නම් මාසෙකට ඔයාට පුළුවන් වෙන්න ඕනේ 10,000 ඇතුළත ඔයා ජීවත් වෙන්න. එහෙම නැත්නම් ඔයාට 10,000ට වඩා වැඩිපුර මේ කියන්නේ ජීවන මට්ටමක් ඔයාට අවශ්‍ය නම් ඔයා දක්ෂ වෙන්න ඕනේ හොඳ රස්සාවක් හොයාගන්න. එහෙම නැත්නම් ඔයාගේ ආදායම් මාර්ගය ඊට වඩා වැඩි කරගන්න. ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ ආදායමට හරියන්න ඔයා වියදම් කරන්න ඕනේ වගේම ආදායම එහෙම් පිටින්ම වියදම් කරන එක හරියන්නේ නැහැ නේ. ඒ කියන්නේ 10,000ක් එනවා 9,000ක්ම වියදම් කරනවා නම් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් නේද? ඒ කියන්නේ රුපියල් 1000ක් වගේනේ ඉතුරු වෙන්නේ. මාසේ ඉතුරු මොනා හරි තියෙනවා නම් තව ලයිට් බිල් වතුර බිල් ගෙවන ඒවා, කුලී ගෙවන ඒවා, ළමයින්ගේ මොනවා හරි ටියුෂන් ෆීස් ඒ වගේ දේවල් වලට ගෙවන ඒවා. ඒ වලට ගෙවන්නවත් සල්ලි නැති වෙලා තමයි අන්තිමට හිර වෙන්නේ නේ. ඉතින් ඒකින්ද ඔන්න ඔයාට තීරණ ගන්න පුළුවන් වෙනවා ඔයා මාසේ ඉස්සරහට හිර වෙයිද නැද්ද? ඔයාගේ යන වියදම් යන මේ කරන විදිය හරිද නැද්ද? ඔයා වියදම් කට් ඩවුන් කරන්න ඕනේද නෑ? ඔයා හොඳට ඉතුරුත් කරගෙන වියදම් කරන එකත් ගානට බැලන්ස් කරගෙන යනවද නැද්ද කියන එක බලාගන්න තමයි අපි මේ සතිපතා පොඩි සාරාංශයක් වගේ පොඩියට ආපහු පොලේම ලියලා හදාගන්නේ. සති ආදායම් මොනවද වියදම් මොනවද කියලා. ඊට පස්සේ ඔයාට පුළුවන් ඇත්තටම ඉදිරි සති ටික සැලසුම් කරන්න. ඒ කියන්නේ දැන් අර මං කලින් කිව්වා වගේ ඔයාට දිනපතා තියෙන වියදම් තියෙනවා, සතිපතා එන වියදම් තියෙනවා, මාස්පතා එන වියදම් තියෙනවා. නේද? ඒ කියන්නේ මාස්පතා ඔයාට එනවා පන්ති ගාස්තු ගෙවන ඒ වගේ දේවල් ඔයාට
සැලසුම් කරන්න පුළුවන්. ඔයා හරි ගාණක් ඉතුරු කරගෙන තියනවද? කවදටද ඔයාට මේ මොන හරි ගෙවන්න තියෙන දේ ගෙවන්න වෙන්නේ? ඒ වගේ ඒවා සැලසුම් කරගන්න ඔයාට පුළුවන් වෙනවා. මේ වගේ සතිපතා ඔයා පොඩි සමරි එකක් හදන්න ගත්තොත්. ඒ දේම ඔයා මාස් පතා කරන්නත් ඕනේ. මාස් පතා ඔයා මොකද කරන්නේ? අර ඔයා සතිපතා දැන් හිතමු සති 4ක මාසයක් නම් සති 4ක් වගේ සාමාන්‍යයෙන් තියෙන. එතකොට ඔයා සතියෙන් සතිය අර ලියපු සමරි වල එකතු අරගෙන ලියනවා. මාසේ ඔයාට වියදම් කීයක් ගියද? මාසේ ඔයා ආදායම කීයක් ගත්තද? ඔන්න දැන් එනවා ඔයාට ඔයා මේ මහන්සි වෙලා මාසයක් පුරා රුපියල් කීයක් හම්බ කරනවද කියන ගාන එනවා. මේ විදිහට මාස් පතා එක මාසෙකට එක ගානේ ඔයා හැදුවනම් පොඩි සමරි එකක් වගේ පොඩි විස්තරයක් හැදුවනම් හදාගත්තනම් ඔයාගේ කලින් ඔයා දවස් පතා ලියපු ඒවා එකතු කරලා සති පතා එකක් හදාගත්තා. ඒක එකතු කරලා ඔයා මාස් පතා විස්තරයක් හදනවා. ඔයාගේ ආදායම් මෙච්චරයි වියදම් මෙච්චරයි කියලා. ඒකත් එක්ක ඔයාට බලා ගන්න පුළුවන් මාසෙට ඔයා කීයක් ඉතුරු කරලා තියෙනවද කියලා. නේද? ඒකත් එක්ක ඔයාට බලන්න පුළුවන් දේ තමයි ඔයාට දැන් තීරණයක් ගන්න පුළුවන් මගේ ආර්ථික මට්ටම එන්න යහපත් අතට හැරෙනවද නැද්ද කියන එක ඔයාටම පර්සනලි ඉවැලුවේට් කරගන්න පුළුවන් වෙනවා. ඔයාටම පුළුවන් වෙනවා ඒක මම මේ යන පාර හරිද කියන එක මැනගන්න ඔයාටම පුළුවන් වෙනවා. ඉතින් ඒක හින්දා තමයි ඔයා දෛනිකව පඩි ගන්න කෙනෙක් වුණත් වියදම් ලියලා පටන් ගන්න ඕනේ දවස ගානේ. ඊට පස්සේ දවස ගානේ ලියපු විස්තර එකතු කරලා සතිපතා පොඩි සමරි එකක් හදා ගන්න ඕනේ ආදායම් වියදම් කීයද කියලා. ඊට පස්සේ සතිපතා ලියපු ඒවා එකතු කරලා මාස් පතා විස්තරයක් හදා ගන්න ඕනේ. ඔයා මාසෙම ආදායම කීයක් ලබාගෙන තියනවද? ඒකෙන් වියදම් කරලා තියෙන කීයක්ද? ඔයා මේ කරන විදිය හරිද වැරදිද කියන එක ඔයාටම يعني වියදම් කරන ආදායම උපයන විදිය හරිද වැරදිද කියන එක ඔයාටම තීරණය කරගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඔන්න ඊගාවට මම ඇත්තටම පෙන්නලා දීලා තියෙනවා සතියේ විස්තරයක් කොහොමද ඔයා හදාගන්නේ කියලා. දැන් දවසේ විස්තරෙත් ඇත්තටම මේ විදියටම තමයි එන්නේ. මේ විදියට සමානයි. ඉතින් මම දවසේ විස්තරේ සතියේ විස්තරේ මාසෙකයි වෙන වෙනම හදන්න ගියේ නැහැ. මේකෙන් ඔයාට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන හින්දා සතියේ විස්තරේ අපි බැලුවහම ඒකේ තියෙනවා බලන්න සඳුදා මගේ සතියේ ආදායම කියලා ලියාගෙන ඔයාට පුළුවන් සඳුදා 2500යි මේ මං අර කලින් කිව්වා වගේ දවසේ පඩිය එක විදියට හම්බ වෙන කෙනෙක් කියලා හිතන්න. හොඳේ. දවසට ඔයා අනිවාර්යයෙන්ම 2500ක් හම්බ වෙනවා කියලා නැති වෙන්න පුළුවන්. ඒකින්ද මම මේ වෙනත් වෙන ඒ කියන්නේ එකිනෙකට වෙනස් ගණන් මෙතන දාලා තියෙන එක දවස් වලට. පවුන්ද 2500යි, අඟහරුවාදා 3000යි, බදාදා 1500යි, බ්‍රහස්පතින්දා 2800යි, සිකුරාදා 4000යි. ඔන්න දවස් 5යි වැඩ කරලා තියෙන්නේ මෙයා. දවස් 5ට එක ගණන් වල ආදායම් අරගෙන තියෙනවා. ඊට පස්සේ සතියේ මුළු ආදායම ගත්තාම 13800ක් හම්බ කරලා තියෙනවා මෙයා. ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? දැන් සතියේ මුළු වියදම් ටික තමයි ඊගාවට ලියලා තියෙන්නේ. බලන්න කෑම වලට 4200ක් වියදම් කරලා තියෙනවා සතියේට. ගමන් වියදම් වලට ගමන් වියදම්. හොඳේ ගමන් බිමන් නෙමෙයි. ගමන් වියදම් කියන්නේ බස් එකට, කෝච්චියට, මොකක් හරි වාහනයට, මොනවා හරි බයිසිකලයට, බයික් එකට පෙට්‍රල් ගහන්න ඒ වගේ දේවල් වලට 1500ක් වියදම් කරලා තියෙනවා. වෙනත් වියදම් කියලා දාගෙන තියෙනවා 1200ක්. දැන් ඔයා සතියේ විස්තරේ හදාගද්දී ඔයාට මීට වඩා වර්ග තියෙන්න පුළුවන්. එක කැටගරිස් කෑම ගමන් තව මොනවාද? පාරට එන්නෙත් නෑ මට ඔළුවට. ඔය වගේ එක ඔයාට තියෙන කැටගරිස් දාගන්න. සමහරක් විට ඔයා ෆෝන් එකට සතිපතා කාඩ් දානවා වෙන්න පුළුවන්. ඒ වගේ මොනවා හරි තියෙන වියදම් ටික දාගන්න පුළුවන්. ඊට පස්සේ සතියේ මුළු වියදම ඔන්න එතනින් ඔයාට එනවා කීයක්ද? 6900ක් මේ උදාහරණයේ හැටියට සතියට වියදම් කරලා තියෙනවා. ඊට පස්සේ ඔන්න සතියේ වියදම් වලදී ඔයා දාගන්නවා පන්ති ගාස්තු සඳහා වෙන් කරනවා. දැන් ඔන්න 6900යිනේ වියදම් වෙලා තියෙන්නේ. හැබැයි හම්බ කරලා තියෙනවා 13800ක්. දැන් අතේ ටිකක් ලොකු ගාණක් තියෙනවා. දැන් මේක ඉතුරු ගාන ආශා මරු නියමයි ඉතුරුයි කියලා මේක වියදම් කරන්නේ නෙමෙයි. මොකද කරන්නේ? දැන් ඉදිරියට එන තව වියදම් ටිකක් තියෙනවා. මොනවාද? ළමයින්ගේ පන්ති ගාස්තු වලට වෙන් කරන්න ඕන සල්ලි. ඒ මුළු ඒ කියන්නේ මාසෙටම ගෙවන්න තියෙන ගාන එකපාර ඔයාට හදා ගන්න බෑනේ. දවස ගානේ හම්බ කරලා ඉතින් ඒකින්ද ඔයා පොඩි ගාණක් වෙන් කරනවා රුපියල් 900ක්. මේ විදිහට මේක දැන් මේ සතියට හදන විස්තරයක් මේ වගේ 4ක් එනවා. එතකොට ඉතින් 900ව 4ක්. හරිද? ඒ කියන්නේ ඔයා දැනගෙන ඉන්නවා ඔයාගේ දැන් හිතමු දැන් මේ විස්තරයට අනුව දැන් ගෙවල් කුලියට මම වෙන් කරලා තියෙනවානේ 2000ක්.
එතකොට 2004ක් ඒ කියන්නේ ගෙවල් කුලිය විදිහට ඔයා ගෙවන ගාන 8000ක් වෙන්න පුළුවන්. අර ඒ වගේ. දැන් ගෙවන්න තියෙන ගාන 4ට බෙදලා ඔයා ඒ ගාන වෙන් කරගන්න ඕනේ ඉදිරි වියදම් වලට. විදුලි වතුර සඳහා වෙන් කරලා තියෙනවා රුපියල් 1000ක්. එතකොට මාසේ අවසාන වෙනකොට සති 4 ඉවර වෙනකොට ඔයාගේ අතේ 4000ක් ඔය විදුලි බිල් වෙනුවෙන් වතුර බිල් වෙනුවෙන් ගෙවන්න ගාස්තු ගෙවන්න ඔයා වෙන් කරලා තියෙනවා. ඔන්න මේ මුදල වෙන් කරාට පස්සේ ඉතිරි වියදම් සඳහා වෙන් කරලා තියෙන ඔය ඇතට මුළු ගාන ගත්තාම 3900ක්. සතියේ මුළු වියදම එතකොට බැලුවහම ඔන්න කීයද සතියේ කෑම බීම වියදම් සහ ඉතිරි වියදම් සඳහා වෙන් කරපු ගානයි මේ දෙක එකතු ගත්තාම 10800ක් ඔන්න මුළු වියදම විදිහට තියෙනවා. එතකොට සතියේ මුළු ඉතිරිය විදිහට තියෙන්නේ ඔයාගේ අතේ ඇත්තටම ඔයාට ඉතුරු වෙන ගාන තමයි රුපියල් 3000. මේ රුපියල් 3000 තමයි ඔයාගේ ආයෝජන වලට එහෙම නැත්නම් ඔයාට මොනවා හරි ගෝල්ස් තියෙනවා නම් අපි හිතමු ෆෝන් එකක් ගන්න, එහෙම නැත්නම් පවුලේ එක ට්‍රිප් එකක් යන්න, ඒ වගේ දැන් මේ මාසයක විස්තරය ওই විදිහට එකතු කරලා ගත්තම දැන් කීයද? සතියේ මුළු ඉතිරිය 3000යිනේ 3000 ඒවා 4ක් එනවා. 3 6 9 12 12000ක් මාසෙට ඔන්න ඉතුරු කරගන්න පුළුවන් වෙනවා. ඒ විදිහට මාසෙන් මාසෙට එකතු කරගත්තාම ඔයාට අවුරුද්දට ඉතුරු කරගන්න පුළුවන් වෙන ගාණ එනවනේ. ඒ ගාණ ඔයා ඊගාවට ප්ලෑන් කරගන්න ඕනේ. අවුරුද්දේ ට්‍රිප් එකක් යන්න තියෙනවා නම් ඒක ඔයා ආසතයක් තියෙනවා නම් ගන්න ඒක ආයෝජනය කරන්න ඕන දේවල් වලට යොදවන මුදල ඒ වගේ දේවල්. හරිද? ඒ මම සරල උදාහරණයක් කිව්වේ. ඉතින් දැන් මේ මම දැන් පෙන්නන උදාහරණෙදී මම හදාගෙන තියෙන මේ සතියේ ආදායම් වියදම් විස්තරේ මේ විදිහට හැදුවම ඔයාට හොඳ අවබෝධයක් එනවා. ඔයා දවසේ පඩි ගන්න කෙනෙක් වුණත් ඇත්තටම ඔයාට මේ ඔයා කරගෙන යන රස්සාවෙන් ඔයාට ලාභද පාඩුද මේ වැඩේ කරගෙන යන එක වර්ත්ද නැද්ද කියන එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් දැන් අද වීඩියෝ එකේ මට බේසිකලි ඔය ටික තමයි කියන්න ඕන උනේ. හැබැයි දවසේ පඩි ගන්න කෙනෙක් විදියට ඔයාට මට කියන්න තියෙන දේ තමයි දවසේ එන ආදායම ඔයා try කරන්න මේ 30-50-20 කියන රූල් එකට සෙට් කරගන්න. මොකද්ද 30-50-20 කියන්නේ? 30-50-20 කියලා කියන්නේ ඔයාගේ ඔයා මේ වියදම් වලට ඔයාගේ දවසේ වියදම් වලට ඔයා 50ක් වෙන් කරනවා. ඔයාගේ ආදායමෙන් දවසේ ආදායමෙන් 150ක් ඔයා දවසේ වියදම් වලට වෙන් කරනවා. ඊට පස්සේ 130ක් ඔයා ඉතුරු කරනවා. ඉතුරු කිරීම වලට වෙන් කරනවා. කියන්නේ ඉතුරු කරනවා කියලා කියන්නේ ඉතුරු කරලා නිකන් තියාගෙන ඉන්නව නෙමෙයි, ආයෝජනය කරනවා කියන තේරුම. හරිද? ඊට පස්සේ 120ක් ඔයාගේ ගෝල්ස් වලට එහෙම නැත්නම් ඔයාට ණය තියෙනවා නම් ඒවා පියව ගන්න ඒවලට ඒ වගේ වලට වෙන් කරනවා 120ක්. මෙන්න මේ රූල් එක ඔළුවේ තියාගන්න. මේක ඒ කියන්නේ දවසකට ඔයා කීයක් හම්බ කරත් ඔයා ටිකක් try කරන්න. ඒ කියන්නේ දැන් හිතන්නකො දවසට මුකුත්ම හම්බුන්නේ නැහැ කියලා එහෙනම් කරන්න දෙයක් නැහැ. දවසට ගොඩාක් අඩු ගාණක් නම් හම්බෙන්නේ ඒත් කරන්න දෙයක් නැහැ. ඔයා දැන් අර දවස ගානේ ලියනවනේ වියදම මෙච්චර යනවා කියලා. එතකොට ඔයාට එනවා roughly දවස ගානේ ඔයාගේ අත්‍යවශ්‍යම වියදම් වලට ඔයාට කීයක් ඕන වෙනවද? ඒ කියන්නේ අපි හිතමු උදාහරණයකට කෑම බීමයි ගමනුයි ඒ ටික ගත්තාම රුපියල් 10යි කියලා. එතකොට ඔයා දන්නවා අනිවාර්යයෙන්ම මම දවසේ ජීවත් වෙන්න නම් දවස ගානේ ජීවත් වෙන්න නම් දවසකට රුපියල් 10ක්වත් අඩුම ගානේ හම්බ කරන්න ඕනි කියලා. හරිද? අඩුම ගානේ රුපියල් 10ක්වත් නැතුව මට ජීවත් වෙන්න බෑ කන්නේ බොන්නේ නැතුව. හරිද? ඒ වගේ ගාණක් එනවනේ. ඒ ගාණ තමයි මේ 150 කියන්නේ. ඔයාගේ පඩියෙන්, ඔයාගේ දවසේ පඩියෙන් 150ක් ඔයා අත්‍යවශ්‍ය වියදම් වලට වෙන් කරනවා. 130ක් ඔයා ඉතුරු කරගන්න වෙන් කරනවා. ඉස්සරහා මේ ඔයාගේ අනාගතය වෙනුවෙන් ධනය ගොඩනගා ගන්න 130ක්. ඊට පස්සේ 120ක් ඔයා මොකද කරන්නේ? ඔයාගේ ණය ගෙවන ඒවාට ඔයාට ෆෝන් එකක් ගන්න තියෙනවා නම් ඒක ඔයාගේ ආසාවල් වලට කියන්නේ වෙන් කරනවා. එහෙම නැත්නම් ඔයාගේ බබාගේ බර්ත්ඩේ එක එනවා ඒක වෙනුවෙන් වෙන් කරනවා. ඒ වගේ ඔයාගේ මොන හරි තියෙන ෆයිනෑන්ෂල් ගෝල්ස් වෙනුවෙන් ඔයා 120ක් වෙන් කරනවා. දැන් උදාහරණයකට ගත්තොත් රුපියල් 3000යි නම් ඔයාගේ දවසේ පඩිය 1500ක් වෙන්න ඕනේ ඔයාගේ ඩේලි ස්පෙන්ඩින් එක. දවසේ වියදම් වලට වෙන් කරන්නේ ඔයා 1500යි 900ක් වගේ ඔයා සේව් කරනවා. ඒ කියන්නේ අර මං කිව්වා වගේ ධනෙ කොට නගා ගන්න ඔයා 900ක් වෙන් කරනවා. 600ක් වෙන් කරනවා
ගෝල්ස් වලටයි ණය ගෙවන්නයි. ඔය වගේ. ඉතින් මේක චූටි ටිප් එකක් ඇත්තටම මට අර මේන්ලිම අද කියන්න ඕනේ උනේ ඔයා කොහොමද දවසේ පඩි ගන්න කෙනෙක් විදිහට වියදම් ලියන්නේ කොහොමද ඒ ටික කළමනාකරණය කරන්නේ කොහොමද කියන එක ගැන පොඩි අයිඩියා එකක් දෙන්න ඕනේ උනේ. ඔයා දවසේ අඩුම ගානේ හම්බ කරන්න ඕනේ කීයද කියන ගානක් ඔයාගේ ඔළුවේ තියෙන්න එපයි. ඒක වෙනුවෙන් තමයි මම මේ 100ට 30 50 20 රූල් එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරේ. ඒක චුට්ටක් ඔළුවට ගන්න. එතකොට ඔයාටම අවබෝධයක් එනවා අඩුම ගානේ දවසකට ඔයා කීයක් හම්බ කරන්න ඕනේද කියන එක ගැන ඔයාටම අවබෝධයක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් අද දවසේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙච්ච ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මම හිතනවා මේක ඇත්තටම දවසේ පඩි ගන්න කෙනෙක් වුණත් මාසේ පඩි ගන්න කෙනෙක් වුණත් බේසික් එක ඉතින් ඔයා වියදම් ලියලා පටන් ගන්න එක. ඉතින් මේකේ මොනවා හරි දෙයක් ඔයාලට ප්‍රයෝජනයක් තියෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් අපිත් එක්ක ඉස්සරහටත් එකතු වෙන්න මේ channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා comment එකක් දාලා ඔයාලගේ අදහස් share කරගන්න කියලා මම ආදරෙන් ඉල්ලා හිටිනවා. ඉතින් එහෙනම් අදට අපි වීඩියෝ එකෙන් සමු ගන්නවා. Thanks for watching. Bye.